හොඳයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ දුවල පුතාලා සියලු දෙනාටම. අද පන්තියේ පැවැත්වීමට නියමිත කාලය තුලදී සර්ට අත්‍යවශ්‍ය වැඩ කටයුත්තක් හේතුවෙන් අපි අද රෙකෝඩින් එකක් තමයි කරන්න වෙන්නේ. ඉතින් එහෙමයි කියලා ඔයගලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. ඔයගලන් නිසි අවධානයෙන් මේක බලලා ඔයගලන්ගේ අවශ්‍ය අඩුපාඩුකම් ටික හදාගෙන වැරදි තියෙන ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. එhmenan දුවේ පුතේ අපි වැඩේ පටන් ගමු. මුලින් දී ඇති රූපයට වෙනස් රූපේ තෝරන්න. එනම් පුතේ ඔයාලට තියෙන්නේ මෙතන වෙනසක් තෝරන්න තියෙන්නේ. ඊටාම හොඳින් නිරීක්ෂණය කරලා බලන්න බැලුවා මොකක්ද වෙනසක් පෙනෙයි. මෙන්න මෙතන බලන්න මේ. සමචතුරස්‍රයක් තියෙනවා. ඒක හරියන්නේ නැහැ. දෙවෙනි ගානට දෙවෙනි ගානේ ආ දැක්කද මේ? මෙන්න මේ කොටස බලන්න. මේ මාරු වෙලා පාට කරලා තියෙන්නේ. පැත්ත මාරු කරලා පාට කරලා තියෙන්නේ. එහෙනම් උත්තරේ 1. මෙම රූප වලින් දක්වා ඇති ද්‍රව්‍ය කාණ්ඩ දෙකකට පුතේ මෙතන අපි වට්ටක්කයි බීට්‍රූටුයි එකකට ගන්න පුළුවන් අඹයි පැපළුයි තව එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ADBC උත්තරේ 2. ලේසි නේද ඒවා? right. ඊළඟ පුතේ බලන්න පහත දැක්වෙන රූප දෙස බලා හිස්තරට ගැලපෙන රූපේ තෝරා යටින් ඉරක් අඳින්න. මගේ පුතේ මේ පළවෙනි රූපේ ඉඳන් දෙවෙනි රූපෙට එනකොට මේ පාට කළා තියෙන ටික පුතේ මේ පැත්තේ පාට කළා නැතුව තියෙනවා. මේ හිස්ව තියෙන සුදු කෑල්ල තමයි මේකේ පාට වෙලා තියෙන්නේ. එහෙමනම් පුතේ මෙන්න මේ 1 2 3 කියන කොට තුන හිස්ව තියලා මේ අනිත් ටික පාට කළා තියෙන උත්තරේ මොකක්ද කියලා බැලුවා නම් හරි බලන්න 1 2 3 කොට හිස් තිබිලා දෙපැත්ත පාට වෙලා තියෙන තුන්වෙනි පිළිතුරේදී ජගත් ගණිතයට දක්ෂය. ගණිතයට මෙන්ම විද්‍යාවටද දක්ෂය. ඒ අනුව ජගත් සිංහල විෂයට අදක්ෂ ශිෂ්‍යයෙකි. ඒක පුතේ අපිට ස්ථීරව කියන්න බෑ. මොකද විෂයන් දෙකට දක්ෂ වුණ පළියට අනිත් විෂයන් වලට දක්ෂද අදක්ෂද කියලා පුතේ ඒ මත තීරණය වෙන්නේ නෑ. ඒක ඒ ගණිතීය විද්‍යාව මත තීරණය වෙන කාරණාවක් නොවන නිසා. බලන්න පුතේ දයාරත්නගේ පියා ගුරුවරයෙකි. දයාරත්නගේ මවද ගුරුවරයෙකි. ඒ අනුව දයාරත්නද ගුරුවරයෙකි. ඒකත් අපිට කියන්න බෑ. මොකද අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරයෙක් වුණාට පුතා ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි නොවෙන්නත් පුළුවන්. මොකද අම්මා තාත්තා ගුරුවරයා වීම කියන පදනම මත දරුවා ගුරුවරයෙක් වේද නැද්ද කියලා අපිට තීරණය කරන්න බැරි නිසා අපි ඒකට පිළිතුරක් ලබා දෙන්න බෑ. අපි ඒක නොහැකි කියලා තමයි ගත්තේ. 7 වෙනි ප්‍රශ්නේ කියනවා මගේ පුතේ ගස්ලබු ගෙඩියයි අන්නාසි ගෙඩියයි 55යි අඹ ගෙඩි දෙකක් 16යි අඹ ගෙඩියයි අන්නාසි ගෙඩියයි 33යි. එහෙනම් පැපල් ගෙඩිය මිල හොයන්න පුතේ බලන්නකෝ. අඹ ගෙඩි දෙකම 16 නම් එක අඹ ගෙඩියක් බලන්න මයි පුතාලා 16 බෙදන්න දෙකේ. 16ට දෙකේ 8යි දෙවරක් 8 16යි ඉතිරි බිඳුව. අන්න පුතේ අඹ ගෙඩියකට දාන්න 8යි 8යි 8යි. අන්නාසි ගෙඩියක් හොයන්න 33න් 8ක් අඩු කරන්න අන්න පුතේ කීයද? අන්නාසි ගෙඩියක් 25යි. අන්නාසි ගෙඩිය 25 නම් 55න් 25ක් අඩු කරා නම් ඔයාට හොයාගන්න පුළුවන් 0.3යි ගස්ලබු ගෙඩිය රුපියල් 30යි. සකර්පිතේ තේරුණාද? අඹ ගෙඩි දෙකම 16යි. එහෙනම් මම දෙකෙන් බෙදුවා. එතකොට එකක් වෙන්නේ 8යි. අඹ ගෙඩියක් 8යි නම් අන්නාසි ගෙඩියක් වෙන්න ඕනේ 25ක්. හරි? එතකොට 55න් 25 අඩු කරාම ගස්ලබු ගෙඩිය 30යි. එසේ වර්ග 3න්ම එක ගෙඩිය බැගින් ගැනීමට මිලටගෙන රුපියල් 100 නෝට්ටුවක් මුදලාට දුන්නොත් ලැබෙන ඉතිරි මුදල. ගස්ලබු ගෙඩියක් 30යි, අන්නාසි ගෙඩියක් 25යි, අඹ ගෙඩියක් 8යි. ඔය ටික ඔක්කොම එකතු කරන්න 13න් 3යි එකක් ඉතිරි 6යි. එතකොට 100න් 63ක් අඩු කරා. 10න් 3ක් 7යි 9න් 6ක් 3යි අන්න පුතේ
100න් ඉතිරි වෙන්නේ පුතේ රුපියල් 37යි. එක්තරා සිදුවීමක අවස්ථා කිහිපයක් පහත දැක්වේ. තැපැල් පෙට්ටියට දැමුවා, ලියුම් කවරයට දමා එලෙව්වා, කඩදාසියක් ආ පෑනක් ගත්තා. ලිපිය ලියලා අවසන් කළා, ලිපිය ලිවීම පටන් ගත්තා, මුද්‍රය කලවා ලිපිනේ ලිව්වා. පුතේ මේ ලියුමක් ලියලා මේ ලියුම තැපැල් කිරීම දක්වා වූ ක්‍රියාදාමයේ තමයි මෙතන තියෙන්නේ. ඒතර ඉස්සල්ලාම කඩදාසියයි පෑනයි ගන්න. ඊට පස්සේ ලිපිය ලිවීමට ලියන්න පටන් ගත්තා. ලියා අවසන් කරා. ලියුම කවරයට දාලා ඇලෙව්වා. මුද්දරේ අලවා ලිපිනේ ලිව්වා. ලියුම තැපෑලට දැම්මා. බලන්න පුතේ ඒතර උත්තරේ මෙම සිදුවීම් අවස්ථා පිළිවෙලින් ලියන විට තුන්වෙනියට එන අවස්ථාව වන්නේ D. F අවස්ථාවට පෙර යෙදෙන අවස්ථා. F කියන්නේ පහනේ, පහට පෙර තියෙන 4 ඒ කියන්නේ B. අකුරු සහිත රෝදයක් පහත දී ඇත. එය දී ඇති රේඛාව දිගේ ඉදිරියට පෙරලෙන විට ප්‍රශ්නාර්ථ ලකුණ තිබේ. යෙදී ඇති කොටුවට දී ඇති ගොඩ නැගෙන වචනය කුමක්ද කියලා අහන. අපි පෙරලගෙන යන්කෝ. ස ඊළඟට මෙතන එන්නෝ මයන්. මෙතන ක ගී ත ක ගී ත තසර ඊටසේ ද ඊටසේ ग ස ම ප්‍රශ්නාර්ථ ලකුණු වල තියෙන ඒවා ටික විතරක් පුතේ ගත්තොත් අපිට කියන්න වෙන්නේ මෙතන කයන්න කා ත ර ගා ම. අන්න පුතේ මොකක්ද අපිට එන්නේ? ඒකෙන් කියන්නේ කතරගම. අපේ රටේ බොහෝ දියඇලි සිඳී යමින් පවතී. මෙයට හේතුව දියඇලි හිඳිලා යන්න හේතුව තමයි පුතේ ගස්වැල් කැපූ නිසා. ගස්වැල් කැපූ නිසා. හරි. පැකට් කළ ආහාර මිලදී ගැනීමේදී අප සැලකිලිමත් විය යුත්තේ. අපි සැලකිලිමත් වෙන්න ඕන පුතේ විශේෂයෙන්ම කල්ලිකුත් වීමේ දිනය ගැන. කල්ලිකුත් වීමේ දිනය පිළිබඳව තමයි පුතේ අපි ගොඩාක්ම හිතන්න ඕනේ. රයිට්. බලා ගන්න. පහත් දැක්වෙන පතරම මගින් ගණකයක් සාදාගත හැකිය. එසේ සාදාගත් විට එහි තිත් තුනක් දැක්වෙන මුහුණතට විරුද්ධ මුහුණතේ දැක්වෙන තිත් ගණන කීයද? මයි පුතා ගණකයක පතරමක් දිගෑරියාම මෙන්න මේ දිග මේ තුනට විරුද්ධ පැත්තේ එන්නේ පුතේ මේ දෙකට විරුද්ධ පැත්තේ 4. පුතාලා පාට පැන්සලක් තියෙනවා නම් පාට කරගන්න. මෙන්න මෙයාට විරුද්ධ මූණත තමයි මේ රතු පාටින් සෑම. කොළ පාටින් මේ අදින්නේ 3 තියෙන පැත්ත. ඒකට විරුද්ධ වෙන්න පුතේ 5 තියෙන පැත්ත. කහ පාටින් අදිනවා මේ 6 තියෙන පැත්තට. ඒකට විරුද්ධ වෙන්නේ මේ පියනයි පතුලයි වගේ. හරි. දැන් මේවා අපි පන්තියේදී වෙන වෙනම පතරම් අරගෙන කනවස්ස පාඩම කරද්දී ඒවා නිර්මාණය කරනවා අපි. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි තිත් තුන දැක්වෙන පැත්තට විරුද්ධ මූණත. තිත් තුන තියෙන කොළ පාට, අනිත් පැත්තේ තියෙන පහ. හරි.
මුලින් දී ඇති රූප තුනට වඩාත් ගැළපෙන රූපයේ ඉදිරියේ නැති 1 2 3 රූප අතරින් තෝරන්න කියනවා. මෙතන තියෙන්නේ වඩු මඩුවේ භාවිතා කරන උපකරණ. එන ඕකට ගැලපෙන්නේ පුතේ යතු කැටේ උත්තරේ 3. යතු කැටය. ඊළඟ පුතේ මෙතන තියෙනවා කරපිංචා මිරිස් ඉදිරියෙන් තියෙන එක නිකන් හොයාගන්න අමාරුයි පේරද මොනවද කියලා. රයිට්. එතන පුතේ මෙතනට ගන්න වෙන්නේ පිළිතුර බීලූණු කියලා. මෙම රූපයට වඩාත් හොඳින් යෙදී ඇත්තේ කිසියම් රටාවකට අනුවය. ඔව්. මෙතන තියෙන දේ හරියට චෙක් කරගන්න. මොකද්ද පුතේ මෙතන තියෙන්නේ? අත්‍තරම රටාව අඳුර ගන්න පුතේ. ලියා ගන්න ඕන නම් 3 වරක් 2 6යිනේ පැටියෝ. මේ 6ට 2ක් එකතු කරාම තමයි 8 ලැබෙන්නේ. 6 වරක් 3 18යි. ඕකට 2ක් එකතු කරාම 20යි. 4 වරක් 5 20යි. එකට 5ක් එකතු කරොත් තමයි 25 ලැබෙන්නේ. 7 වරක් 4 28යි. ඕකට 2ක් එකතු කරොත් 30යි. දැන් බලන්න හැම එකක්ම 2ක් එකතු කරොත් අදාළ ගාන ඇවිල්ලා. හැබැයි 100ක විතරක් 5ක් එකතු කරොත් තමයි 25 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා එතන තමයි වෙනස්කම තියෙන්නේ. අපි යන් 18. පුතේ 5යි 4යි එකතු කරා. 5යි 4යි 4යි 13යි. 7යි 6යි 2යි එකතු කරොත් 15යි. 7යි 4යි 5යි එකතු කරොත් 16යි. 8යි 3යි 6යි එකතු කරොත් 8යි 3යි 11යි 6යි 17යි එන්න ඕන. නමුත් තියෙන්නේ 21. එහෙනම් වෙනසක් තියෙන්නේ D වල. පාර තේරෙනවද? තේරෙනව නේද දරුවනේ? right. ඊළඟ ප්‍රශ්න රටාව අහනවා රූප සටහන පරීක්ෂා කර බලා 19 20 යන ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. වටේ ඇති විශාල කොටුව පිළිතුරට අදාළ නොවේ. මෙහි වැඩියෙන් මැති හැඩතලය. වෘත්ත ගණන් කරන්නකො 1යි 2යි 3යි 4යි 5යි 6යි. වෘත්ත තියෙන්නේ 6යි. චතුරස්‍ර 1යි 2යි 3යි 4යි. ත්‍රිකෝණ 1 2 3 4 5. එහෙනම් වැඩිම තියෙන දරුවනේ වෘත්ත. මේ ඇති හැඩතලවල මුළු එකතුව වන්නේ. ඉතින් හැඩතල අතර තියෙන්නේ වෘත්තයි චතුරස්‍රයි ත්‍රිකෝණයි විතරනේ පුතේ. ඒතර මේ ටික 6යි 4යි 10යි 5යි 15ක් තමයි තියෙන්නේ. විශාල කොටුව ගන්න එපා කියලා ඉතින් මුලින්ම කියලා තිබ්බා. එහෙනම් අපි ඒක ගණනය කරේ නැහැ. 21 22 ප්‍රශ්නවල තේරුම්ගෙන දක්වා ඇති රූපයේ අගය තෝරන්න. පුතේ මෙතන තියෙන්නේ 4යි 5යි මෙතන 10යි 10යි. ඔය දෙපැත්තෙන්ම ලැබෙන අගය සමාන වෙන්න ඕනේ. එකම ගාන එන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මම මෙහෙම ගන්නවා. පුතේ 4 වරක් 5 ගත්තොත් මයි පුතා 20යි නේද? 10යි 10යි එකතු කරත් 20යි නේද? ඔව්. එහෙනම් අපිට කියන්න පුළුවන් 4 5න් ගුණ කරලා තමයි 20 අරන් තියෙන්නේ. 10යි 10යි එකතු කරලා තමයි 20 අරන් තියෙන්නේ. එහෙනම් ත්‍රිකෝණයෙන් දැක්වෙන්නේ මගේ පුතේ ගුණ කිරීමේ ලකුණ, සමචතුරස්‍රයෙන් දැක්වෙන්නේ එකතු කිරීමේ ලකුණ. ලේසි නේද? හරි. අංක 23 24 ප්‍රශ්නවල මුලින් දැක්වෙන රූපයේ කණ්ණාඩියක් ඉදිරියේ අල්ලා බැලූ විට
පෙනෙන ආකාරය දැක්වෙන රූපය තෝරන්න. පුතාලා මේක කණ්ණාඩියෙන් බැලුවාම පේන විදිය තමයි අපෙන් අහන්නේ. වෘත්තය ඉස්සරහින් පේනවා, ත්‍රිකෝණය පේනවා, මේ පැත්තේ වෘත්තය එනවා, මේ පැත්තේ සමචතුරස්‍රය එනවා, දිග ඍජු කෝණාශ්‍රය එනවා. ඔන්න පළවෙනි එකේම උත්තරේ තියෙනවා. ඊට මේකත් එහෙමයි B අකුර අනිත් පැත්ත හැරලා පේන්නේ. A තියෙනවා, D අනිත් පැත්ත හැරෙනවා. කොහෙද තියෙන්නේ බං? උත්තරේ 2. පහත සංඛ්‍යා රටාව අනුව x කොටුව තුල ආයුතු નિયમિત සංඛ්‍යාව තෝරන්න. පුතේ 8යි 4යි 12යි 12යි 4යි 16යි 16යි 4යි 20යි 20යි 4යි 24යි 24යි 4යි 28යි. ඊළඟ ගාන වෙන්නේ 8යි 6යි එකතු කරන්න. කීයද 8යි 6යි? 14යි. ඒක දෙකෙන් ගුණ කරන්න. 14 වරක් 2 28. 9යි 7යි 16යි 16 වරක් 2 32. 5යි 4යි 9යි 9 වරක් 2 18. උඩ බෝල දෙකේ අගයන් දෙක එකතු කරලා ඒක දෙකෙන් ගුණ කරාම 15 අගය එන්න ඕන. හැම දරුවෙක්ම මේවා හදන ක්‍රමය අනිවාර්යෙන් ලියාගත යුතුයි පුතේ. හරි වීඩියෝ එකකින් හින්දා ඔයගලන්ට ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. පහත සඳහන් රූපයේ ආහාර පළතුරු රඹුටන් පෙන්වන්නේ නම් ඉසඩ් වලින් අදහස් වන්නේ. පුතේ ආහාර පළතුරු රඹුටන් කියන ඒ වගේ වැඩිම එක්කෙන ආහාර නේද, ලොකුම එක්කෙන. ඉසඩ් වලට x වලට දාන්න ආහාර. ඒකෙන් කොටසක් තමයි පළතුරු කියලා කියන්නේ. ඒතර පළතුරු වලින් කොටසක් තමයි මොනවාද? රඹුටන් කියලා කියන්නේ. පළතුරු වලින් කොටසක් තමයි රඹුටන් කියලා කියන්නේ. right. අපි යන් හරි. මම හිතන්නේ මගේ දරුවන්ට හරි ලේසි නේද? තේරෙනව නේද? අද අලුත් ක්‍රමයේ ඉන්න මම හිතන්නේ හොඳයිද මන්ද? හොඳට ක්ලියර් පේනවා. කැඩපතක් තුලින් ඔරලෝසුවක් පෙනෙන ආකාරයේ පහත දැක්වේ. ඒ ඔරලෝසුවේ සත්‍ය වේලාව කීයද? මගේ දුවේ පුතේ කණ්ණාඩියෙන් බැලුවම මම ඔයාලට කියලා තියෙනවා අනිත් පැත්ත කරලා පේන්නේ කියලා. කොට කට්ට එහෙනම් ඇත්තරම තියෙන්නේ මේ පැත්තේ. දිග කට්ට ඇත්තරම තියෙන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට වෙලාව කීයද? 9යි 10යි. වෙලාව 9යි 10යි. දෙදස් 21 වර්ෂයේ පෙබරවාරි 26 සිකුරාදාවකි. එම වර්ෂයේ මාර්තු 2 වෙනිදා දවස. මගේ දුවේ පුතේ ඔය පෙබරවාරි මාසෙ දෙනවා නම් බොහොම කල්පනාවෙන්. මේ 2021 කියන්නේ අධික අවුරුද්දක් නෙවෙයි. අධික අවුරුද්දක්ද බලන්නේ මේ අන්තිම ඉලක්කම් දෙක 4ෙන් බෙදෙන්න ඕනේ. 21 4ෙන් බෙදෙන්නේ නැහනේ. එතකොට පෙබරවාරි වලට තියෙන දවස් 28යි. එතකොට 26 සිකුරාදාලු. එනම් 27 සෙනසුරාදා 28 ඉරිදා. හරිද? එහෙනම් ඊට පස්සේ ඉන්නේ පළවෙනිදා මාර්තු 1.
මාර්තු 1 සඳුදා මාර්තු 2 අඟහරුවාදා. උත්තරය අඟහරුවාදා. පැහැදිලිව ලියා ගන්න. ඊටාම් පැහැදිලිව ඔයගලන්ට පේන්න තියෙනවා. ගොඩක් වටිනවා. මේ ක්‍රමයට කරාම ඔයගලන්ට කිසි අවුලක් නැහැ. මම සංඛ්‍යාවක් සිතමි. එය 3න් ගුණ කර ලැබෙන සංඛ්‍යාවට 7ක් එකතු කළ විට 25 විය. මා සිතූ සංඛ්‍යාව. මයි පුතේ මට මේ 25 ලැබෙන්නේ මේ 7 එකතු කරපු නිසානේ. මං එහෙනම් මොකද කරන්නේ? ওই 25න් 7ක් අඩු කරනවා. 15න් 7ක් ගියාම 8යි 1යි 18යි. 18 ලැබෙන්නේ මයි පුතේ 3න් ගුණ කරපු නිසා. එහෙනම් මොනවද කරන්නේ මේ 18 3න් බෙදන්න 18ට 3ේම 6යි 18යි ඉතිරි බිඳුව. එහෙනම් පුතේ මං හිතලා තියෙන්නේ 6. මේ වගේ ගණන් වලදී අපි කරන්නේ උත්තරේ ඉඳලා පිළිතුර හොයාගෙන යන එක තමයි කරන්නේ. පැහැදිලි? හරි. අපි ඉස්සරහට යමු. මෙහි පාඨ කළ කොටස මුළු රූපයෙන් කවර භාගයක්? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මෙයයි 8යි. ඔක්කොම කොටු 16ක් තියෙනවා 8යි පාට කරලා තියෙන. ඉතින් 16න් භාගය නේද පුතේ ඔය? 16න් භාගයක් 8ක් කියන්නේ 16න් භාගයක්. එහෙනම් පුතේ උත්තරේ අංකය 1. සිරිපාල ළඟ peeraගෙඩි 24ක් තිබේ. ඉමාෂා ළඟ එමෙන් භාගයක් ඇත. දෙදෙනා ළඟම ඇති peeraගෙඩි ගණන. සිරිපාල ළඟ 24යිනේ තියෙන්නේ. ඕකේ භාගය හොයන්න දෙකෙන් බෙදන්න 12යි. සිරිපාලට 24යි ඉමාෂාගේ භාගය 12යි ඔක්කොම කීයද 36යි. පෙරවරු 5ට රත්නපුරයෙන් පිටත් වූ බස් රථය කොළඹට ළඟා වන විට 8:30 වී තිබුණි. ගමන සඳහා ගත වූ කාලය. මයිදුවේ පුතේ අපි කිසියම් වැඩකට ගත වෙන කාලය හොයන්න වැඩේ අවසන් වුණ වෙලාවෙන් ආරම්භක වෙලාව අඩු කරන එක තමයි ක්‍රමය. හරිද? එතකොට එන්නේ පැය 3යි මිනිත්තු 30යි උත්තරේ 3. රථගාලක නවතා තිබූ ත්‍රිරෝද රථවලින් 138කි. එහි තිබූ ත්‍රිරෝද රථ ගණන. රෝද ගාන 138යි ත්‍රිවිල් ගාන. පුතේ ත්‍රිවිල් එකට තියෙන රෝද 3ක් නිසා 138 3ෙන් බෙදන්න. 3 වරක් 4 12යි ඉතිරි 1යි 18ට 6යි. ත්‍රිවිල් 46ක් තමයි එතන තිබිලා තියෙන්නේ නවත්තලා. තේරුණාද? වෙලෙන්දෙක් ළඟ පළමු දිනේ පොල් ගෙඩි 125ක්ද දෙවන දිනේ එමෙන් දෙගුණයක්ද? ඒ කියන්නේ 250. දින දෙකේම තිබූ පොල් ගෙඩි ගාන හොයන්න. ඔය ටික ඔක්කොම එකතු කරන්න 375යි. 375යි. රූපේ අඳුරු කළ කොටස කොපමණ දහනවා? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පාට කරලා තියෙන 3යි 8න් 3. හරි? ඔන්න ප්‍රශ්න 36ක් අවසන් වෙනවා. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙන්න ඕනේ. රයිට්. පුතේදුව අපි ඊළඟට බලමු පහත සටහනේ විෂයන් වලට කැමති ළමයි පිරිසක් නිරූපණය වේ. ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තමයි කියන්නේ. මම උඩට මෙවන්නම්. ඒතර ලේසි ටිකක් මේක. රයිට්. ගණිතයේ මව්බස පරිසරය කියන විෂයන් වලට කැමති දරුවන්. විෂයන් තුනටම කැමති දරුවෝ තමයි පුතේ මේ හරි මැද. ඒ කියන්නේ ත්‍රිකෝණයට, වෘත්තයට, සමචතුරස්‍රයට කියන තුනටම සම්බන්ධ වෙන්නේ කවුද? රාණි. ගණිතයට පමණක්. ඔන්න ගණිතයට පමණක් කියලා කිව්වොත් පුතේ ගණන් කියලා කියන්නේ සමචතුරස්‍රය. එහෙනම් සමචතුරස්‍රය විතරක් අයිති. වෙන හැඩතල වලට අයිති වෙන්න බෑ. එහෙනම් ඒ කවුද? ප්‍රවීන් නවීන් කියන දෙන්න තමයි පුතේ මේ දෙකට විතරක් අයිති.
මෙහි සියලුම ළමයි ගණන කීයද කියලා අහනවා. 1 2 3 4 5 6 7 8යි. ළමයි 8 දෙනා. බොම ලේසි ගාණක් නේද පුතේ? 40. සරත් ළඟ කජු ඇට 15ක් ඇත. නිමේෂ් ළඟ සමන් ළඟ ඇති කජු ඇට මෙන් දෙගුණයක් ඇත. සත්සර ළඟ සරත් ළඟ මෙන් සමාන කජු ඇට ප්‍රමාණයක් ඇත. තිදෙනාම ළඟ ඇති කජු ඇට ප්‍රමාණය කොපමණද? සරත් ළඟ 15යිනේ පුතේ. නිමේෂ් ළඟ තියනවලු සමන් ළඟ ඇති කජු මෙන් දෙගුණයක්. සත්සර ළඟ තියනවලු සරත් ළඟට සමාන ගාණක්. එනම් 15යි. මෙතන මේ සමන් කියන එක්කිනා වැරදිලා මං හිතන්නේ සරත් වෙන්න ඕනේ මෙතන. හරි. 15 ඒව දෙකක් 30යි. එනම් පුතේ අපෙන් අහන්නේ තිදෙනා ළඟම තියෙන්න ඕනේ 15 30 15. බාන් 60ක් ආවද කියලා? right 60ක් එන්න ඕනේ උත්තරේ. right අපි ඊළඟට යමු පුතේ. මෙතන අකුරෙන් ලියන්න කියලා. මෙතන 15 තියෙන්නේ නම් මොකද්ද? 15 දහස් 450. los දහස් 450. රෝමි ලක්කමින් ලියනකොට 11 ලියන්න පුතේ 10යි 1යි xi 15 ලියන්නේ 10යි 5යි කියන්නේ xv. පුතේ 10න් 7 දශම කරන්න කිව්වොත් 10න් 7 කියන එක තමයි 0.7 කියන්නේ. 20න් 4 දශම කරන්න බෑ මගේ පුතේ. මේක කරන්න ඕනවා දෙකට බෙදා ගන්නවා. 20 දෙකෙන් බෙදුවොත් 10යි 4 දෙකෙන් බෙදුවොත් 2යි 10න් 2 කියන්නේ 0.2. ඒ කියන්නේ හරය 10 විය යුතුමයි දශමයක් කරන්න. නැත්නම් 100 වෙන්න ඕන. 10 ගුණාකාරන්නේ 10 බලයක් විය යුතුයි. හරි? එතකොට ඒක හොඳට අවබෝධ කරගෙන තමයි වැඩේ කරන්න ඕන. right. භාජනය පිරවීමට ජලය ලීටර් 3 මිලිලීටර් 500ක් අවශ්‍ය වේ. එවැනි භාජන දෙකක් පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය අහනවා. පුතේ ලීටර් 3 මිලිලීටර් 500 ඒවා දෙකක් ගන්න. දෙවරක් 0.0යි දෙවරක් 0.0යි දෙවරක් පා 10.1ක් ඉතිරි. දෙවරක් 3 6යි 1යි 7යි. ලීටර් 7යි මිලිලීටර් 0යි. කියන්නේ 7යි L කියලා තිබ්බනම් වැඩේ කොට. පේර ගෙඩියක් රුපියල් 15යි. අඹ ගෙඩියක් 18යි. පේර ගෙඩි 3යි අඹ ගෙඩි 5යි. right. පේර ගෙඩියක් 15යිනේ. පේර ගෙඩි 3ක් නම් 15 වරක් 3 3 වරක් පා 15න් පා එකක් ඉතිරි 3 වරක් 1 3යි 1යි 4යි. අඹ ගෙඩියක් 18යි අඹ ගෙඩි 5ක් ගන්න 5න් ගුණ කරන්න 5 වරක් 8 40න් බිඳුවයි 4ක් ඉතිරි 5 වරක් 1 5යි 4යි 9. පොතේ දෙකටම වැය වන මුදල හොයන්න පේර වලට රුපියල් 45කුත් අඹ වලට 90කුත් වැය වෙනවා. එහෙනම් මුළු මුදල හොයන්න ඔය දෙන්න එකතු කරන්න රුපියල් 135ක් වැය වෙනවා. මෙහි දැක්වෙන ඉලක්කම් වලින් සෑදිය හැකි විශාලම හා කුඩාම සංඛ්‍යා අතර වෙනස 5420 අඩු කරනවා 2.45 10න් 5ක් 5යි. මේ 2025 ශිෂ්‍යත්ව විභාගයටත් මේ ගාන මේ විදිහටම ආවොත් ඉලක්කම් විතරක් වෙනස්. 11න් 4ක් 7යි 3 මෙතන 3375යි. දිග මීටර 8යි සෙන්ටිමීටර් 75ක රෙද්දකින්
මීටර් 2 සෙන්ටිමීටර් 50ක් වූ කැබැල්ලක් ඉතිරි වූ විට රෙද්දි කැබැල්ලේ දිග කොපමණද? කෑල්ලක් කැපුව විට ඉතිරි වන රෙදි කැබැල්ලේ දිග මීටර් සෙන්ටිමීටර් දාන්න 8.75යි. ඔකෙන් 2.50ක් අඩු කරන්න. 5යි 2යි 6යි. මීටර් 6යි සෙන්ටිමීටර් 25යි. right. ඊට සෑම ත්‍රිකෝණ ගාන පුතේ ගණන් කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ දෙන්න එකතු වෙලා හැදෙන එකක් 7යි. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා 8යි 9යි 10යි 11යි 12යි. මේ ලොකු ත්‍රිකෝණ දෙකත් එක්ක 12යි. පුතේ මෙතන B වල නම් තියෙන ඍජු කෝණයක් එක කිසි ප්‍රශ්නයක් නැහැ. පුතා මේ A වල තියෙන්නේ ඍජු කෝණයක් වගේ තමයි මට පේන්නේ. හරියටම අංශක 90ක් තියෙනවා එතන. දැන් ඒකත් ඍජු කෝණයකි. බලන්න වත්තකින් කැඩූ පොල් අඹ හා දොඩම් සංඛ්‍යාව දැක්වෙන ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ. වත්තෙන් කැඩූ පොල් ගෙඩි ගණනින් භාගයක් අඹය. පුතේ පොල් වලින් පොල් 400යි නෝකින් භාගයක් අඹ ගෙඩි ප්‍රමාණයට සමානයිලු. එහෙනම් අඹ 200ක් වෙන පාට කරන්න. අඹ වලිනුත් භාගයක් අඹ 200යි 200න් භාගය කියන පැටියෝ ඒකෙන් 100යි. එහෙනම් දොඩම් 100යි. කැඩූ පොල් ගෙඩි ගණන දොඩම් ගෙඩි ගණන මෙන් කී ගුණයක්ද කියලා අහනවා. දොඩම් 100යිනේ පුතේ. 100 200 300 400. 4 ගුණයක්. 100ව 4ක් 100ව 4ක් එනම් 4 ගුණයක්. එතකොට පුතේ අපි ලකුණු දුන්නේ එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ. එතකොට ඕගලන්ගේ වැරදි අඩුපාඩු වලට ලකුණු කපලා ඉතින් තමන් ලබාගත් ලකුණු ටික මොන දාලා ඇති. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නැවත අපි ඊළඟ බ්‍රහස්පතින්දා 42 වෙනි ප්‍රශ්න පත්‍රයෙන් හමු වන බලාපොරොත්තු වෙන අතර සමුදෙනවා ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.